මගේ නම කෞෂානි දිල්තාරා. පසුගිය පැවති උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා මම A2යි B සාමාර්ථයක් අරගත්තා. මගේ දිස්ත්‍රික් රෑන්ක් එක 181. මම මීට පෙර විභාගයට පෙනී සිටියේ ගණිත අංශයෙන්. ඉතින් මාස 7ක් 8ක් වගේ සුළු කාලයක් තුල මම කලා විෂය ධාරාවට ඇවිල්ලා මීඩියා, ඉතිහාසය, භූගෝලය කියන විෂයන් තුනෙන් නැවත වතාවක් විභාගයට පෙනී සිටියා. ඉතින් ඒ අවස්ථාවේ මට ලැබුණු මේ ප්‍රතිඵලයට ගොඩක් ගුරුවරු උපකාර කරා. ඉතින් මීඩියා විෂය ගැන ගත්තොත් මම මීඩියා වලට තෝරගත්තේ සංගීත් රාජපක්ෂ ගුරුතුමා. ඉතින් සර් ගැන සහ සර්ගේ උගන්වන රටාව ගැන කියනවා නම් ඇත්තටම මම ලැබපු අත්දැකීම් එක්ක සර්ගේ ඉගැන්වීම් රටාව තුළ මම දැක්ක විශේෂත්වයක් තමයි සර් ගොඩක් අපිව පාඩම් වලින් තොර ප්‍රායෝගික දේවල් එක්කම තමයි අපි පාඩම් කරගෙන ගියේ. ඒ වගේම සර්ගේ රිවිෂන් ක්ලාස් එක අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. විභාගයට ගිය වෙලාවේ අපිට ගොඩක් ඒ පන්ති අපි කරපු පාස් පේපර්ස් ඒ වගේම සර් විසින්ම නිර්මාණය කරපු පේපර් වල තිබුණු ගොඩක් දේවල් අපිට ඒ වෙලාවේ උපයෝගී වුණා විභාගයේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න. ඉතින් මම කියන්නේ මීඩියා විෂය කරන හැම කෙනෙක්ටම සර්ගේ පන්තියට ඇවිල්ලා ඒ වෙනස බලන්න ඕනේ. ඉතින් මේ වගේ සාමාර්ථයකට යන්න සර්ගේ මඟ පෙන්වීම ගොඩක්ම උපයෝගී වුණා කියලා මම හිතනවා. ඉතින් සර් කියන්නේ ගුරුවරයෙක් වගේම විෂය උගන්වන ගුරුවරයෙක් වගේම අපිට ජීවිතය කියා දෙන ගුරුවරයෙක් විදිහට මම දකින සර් කෙනෙක්. ඇත්තටම දැන් අපි ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ. කොහොමද අපේ දැන් ජීවිතේට අපිට හැම වෙලේම එක බාධක එනවා. ඉතින් සර් ඒ වෙලාවට ගොඩක් අපිට හයියට ඉඳලා තියෙනවා. අපිත් එක්ක ඒ ප්‍රශ්න කතා කරලා තියෙනවා. ඉතින් සර් ගැන මම ගොඩක් පැහැදීමකට පත් වුණා මේ පොඩි කාලය තුල. ඉතින් මට කියන්න තියෙන්නේ කලා විෂය හදාරන නංගිලා මල්ලිලා ඉන්නවනම් මීඩියා විෂය කරන නංගිලා මල්ලිලාට මේ සර්ගේ ක්ලාස් එකට ඇවිල්ලා සර්ත් එක්ක ඉදිරියට ඉගෙන ගන්න කටයුතු කරගෙන මම වගේ ඕගොල්ලොන්ටත් විශ්වවිද්‍යාල වළම් ලබා ගන්න අවස්ථාව උදා කරගන්න කියලා.